හා යාළුවනේ ඔන්න අද මම ඔයාලව එක්කං යන්නේ ලෝකෙ ඉන්න ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රියතම නගරයට. ඒ තමයි ලන්ඩන්. හැබැයි අද දවස හරිම විශේෂයි. අද නත්තරට කලින් දවස ඒ කියන්නේ ක්‍රිස්මස් ඊව් එක. දැන් වෙලාව දවල් එකට ළඟයි. විශ්වාස කරන්න මම මීට කලින් ලන්ඩන් මෙච්චර නිශ්ශබ්දව තියෙනවා දැකලම නැහැ. මම හිතන්නේ එයාලා අද පවුලේ අයත් එක්ක නත්තල සමරන්න ලෑස්ති වෙන නිසා නගරය ටිකක් පාඩුවට ගිහිල්ලා කියලා. මේ තාප්පේ පුරාම ඇඳලා තියෙන්නේ පුංචි රතු හාර්ට්ස්. ඒ හැම හාර්ට් එකකින්ම කියවෙන්නේ කොවිඩ් නිසා අපිට අහිමි වුණ අපේ ආදරණීයන් ගැන. නත්තල් දවස හැමෝම සතුටින් සමරද්දී මේ හාර්ට්ස් දකිද්දි පුංචි දුකක් හිතට දැනෙනවා. ජීවිතය කියන්නේ මොන තරම් අනිත්‍ය දෙයක්ද? අපි අද මේ විදින හැම තප්පරයක්ම මොන තරම් වටිනවාද? බලන්න අද තේම්ස් නදියේ ලස්සන. මේ දැන් ඇවිදගෙන යන්නේ බිග් බෙන් බලන්න. අම්මෝ ඒක ගොඩාක් උසයි. ඊට එහා පැත්තෙන් පෙනෙන්නේ ලන්ඩන් අයි එක. ලන්ඩන් ආවොත් අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩක් තමයි මේ රතු පාට ටෙලිෆෝන් බොක්ස් එකත් එක්ක ෆොටෝ එකක් ගන්න එක. ඒක ගොඩාක්ම ලස්සන බිග් බෙන් එකත් එක්ක එකම ෆ්‍රේම් එකකට ගනින්. මේ තියෙන්නේ මම ගත්ත ෆොටෝස්. මම මේ නටනට යන්නේ මං ආසම කරන තැනකට. පුංචි ගිෆ්ට්ස් තියෙන ස්වෙනියර්ස් කඩවලට. මේ ෂොප් එකෙන් මගේ යාළුවන්ට දෙන්න පුංචි ගිෆ්ට්ස් ටිකක් ගත්තා. බලන්නකො මේවල ලස්සන. ඒ කඩේ ඇතුලේ තිබුණ හිම වැටෙන නත්තල් ගහක්. මේ තියෙන්නේ ලන්ඩන් වල තවත් ක්‍රිස්මස් මාකට් එකක්. ඒ කඩවලත් තියෙන්නේ පුංචි ගිෆ්ට්ස්. සමහර කඩවල ක්‍රිස්මස් එකට විශේෂ වූ කෑම ජාති ගන්නත් තියෙනවා. මෙන්න මේක තමයි ලන්ඩන් වල මේ පාර නත්තල් ගහ. බලන්න ඒකේ උස.
තියෙන්නේ තවත් ක්‍රිස්මස් මාකට් එකක්. ඒකෙත් බලන්න ලස්සන දේවල් ගොඩාක් තිබුණා. අපි හැමෝම ආසාවෙන් බලන් ඉඳපු දෙයක් තමයි මේක. ඒක හරිම ලස්සනයි නේද? මම නම් දන්නේ නැහැ මොනවද ඒ කියලා. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. මේ සීතල අස්සේ ලන්ඩන් වල තියෙන තවත් එක සුන්දර අත්දැකීමක් තමයි අයිස් ස්කේටිංగ్. බලන්නකෝ ඒ සතුට. පොඩි අය විතරක් නෙවෙයි ලොකු අයත් හරියට ආයමත් පොඩි කාලෙට ගිහින් වගේ. සමහරු වැටෙනවා, නැගිටිනවා, වැටෙන්න ගිහිල්ලා බේරෙනවා. ඒ හැම මුහුණකම තියෙන්නේ නත්තලේ සතුට. මටත් ආසයි මේක කරලා බලන්න. හැබැයි මම මේ පාර නෙවෙයි ඊළඟ පාර අනිවාර්යෙන්ම මේ ක්‍රීඩාව කරනවා. ලන්ඩන් නගරය ටික තවත් ලස්සන වෙන්න පටන් අරන්. බලන්නකෝ මේ පාරවල් දිගේ තියෙන ක්‍රිස්මස් ලයිට්. ඒවල ලස්සන අහස කළුවර විද්දී මේ මුළු වීදියම හරියට තාරකාවලින් පිරීලා වගේ දිලිසෙනවා. මම මේ ලයිට් දිහා බලාගෙන ඇවිදිනකොට මට හිතුණ එක දෙයක්. ලෝකය කොයිතරම් අඳුරු වුණත් අපිට පුළුවන් නම් මේ වගේ පුංචි ආලෝකයක් වෙන්න. ඒක කොයිතරම්නම් දෙයක්ද? මේ ලයිට්ස් දකිද්දී ඕනම කෙනෙක්ගේ හිතට ලොකු සතුටක් සහ බලාපොරොත්තුවක් එනවා. මගේ ඔළුවට උඩින් මේ පේන ඒන්ජල්ස්ලා දිහා බලන්නකෝ. ඇත්තටම මට දැනෙන්නේ මම මේ ඉන්නේ ලන්ඩන් වල නෙවෙයි දිව්‍ය ලෝකයක කියලා. මම මේ ලයිට්ස් දිහා බලාගෙන පාර මැදින් ඇවිදගෙන යනකොට මට දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ. මේක නිකම්ම ආලෝකයක් නෙවෙයි. මේක මේ සීතල දෙසැම්බර් මාසයේ අපේ හිතවලට ලැබෙන උණුසුමක්. ඔයාලත් කවදා හරි ලන්ඩන් ආවොත් නත්තල් කාලෙක රීජන් ස්ට්‍රීට් එන්න අමතක කරන්න එපා. හොඳටම රෑවෙලා. පාලම උඩ ඉඳන් ලන්ඩන් අයි එකත් එක්ක තියෙන තේම්ස් නදිය දිහා බලන් ඉද්දී මට දැනෙන්නේ ලන්ඩන් නගරයම හීනයක් වගේ. ලන්ඩන් අයි එකේ තියෙන පාට ලයිට්ස් තේම්ස් නදිය වතුරට වැටුනම ගඟම පාට වෙලා තියෙන විදිය බලන්න.
ඇත්තටම මේක දිහා බලන් ඉන්න එක හිතට මානම සැනසීමක්. ඔන්න මම ආවා මගේ අද දවසේ අවසාන නැවතුමට. මේ තමයි ලෝකේ තියෙන ලස්සනම පාලම. ඒකට කියන්නේ ටවර් බ්‍රිජ්. බලන්න මේක දැක්කම ඔයාලට හිතෙන්නේ නැද්ද අපි සුරංගනා කතාවක එන ලස්සන මාලිගාවක් ඉස්සරහා ඉන්නවා කියලා? දැන් වෙලාව හරියටම රෑ 12යි. මම ඉන්නේ අපේ ගේ ළඟ තියෙන පල්ලියේ. මේක මගේ ජීවිතේ මම ලැබපු පළවෙනිම අත්දැකීම. පල්ලිය ඇතුළේ තියෙන ඒ සාමය, ගීතිකා හඬ සහ හැමෝගෙම මූණවල් වල තියෙන ඒ සතුට දකිද්දි මට දැනෙන්නේ පුදුම සැනසීමක්. නත්තල උදා වෙන මොහොතේම මේ වගේ ආශිර්වාදලත් තැනක ඉන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. හැමෝම එකිනෙකාට සුබ පතා ගන්නවා. ඉටිපන්දම් පත්තු කරලා ලෝකය වෙනුවෙන් යාඥා කරනවා. මේ පරිසරයේ තියෙන ඒ පොසිටිව් වයිබ් එක වචන වලින් විස්තර කරන්න අමාරුයි. මම හිතනවා මගේ ජීවිතේ මම ගත කරපු අර්ථවත්ම නත්තල් උදාව මේක කියලා.